ලංකාවේ අපිට ආය ජපානයට ඉංජිනේරින් වීසා කියන කැටගරිය යටතේ යන්න බැරි වෙයිද? ජපානයේ ඉංජිනේරින් වීසා කියන කැටගරිය අහෝසි කරයිද? මේවා නේද මේ දවස්වල ඔයාලට තියෙන දැවෙන ප්‍රශ්න. හරි, එහෙනම් ඒ දැවෙන ප්‍රශ්න වලට උත්තරත් එක්ක මම එනවා අද මේ ඔයාලට මේ වීඩියෝ කරගෙන වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මම දෙනවා ඔයාලට හොඳ ටිප් ටිකක් ඔයාලගේ ඉදිරි අනාගතේ සාර්ථකව ජපානට එන්න. හරි, එහෙනම් මම වීඩියෝ එක බලන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. හරි, මම අද කතා කරන්නේ ඉස්සරම මම කියපු ජපානට අය ලංකාවට ඉංජිනේරින් වීසා කැටගරිය යටතේ එන්න පුළුවන්ද බෑද කියන එක මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. එහෙම ජපානයේ මොකක් හරි රූල් එකක් අලුතෙන් දැම්මද මේ ඉංජිනේරින් වීසා කියන එක ලංකාවට වැලිඩ් නැති වෙන්න. හරි, සරලවම කියනවා නම් එහෙම කිසිම රූල් එකක් නැහැ. ජපානයෙන් අලුතෙන් එහෙම රූල්ස් හදලත් නැහැ. බොහෝ දුරට හදන්නෙත් නැහැ. මොකද මේ ඉංජිනේරින් වීසා කියන එක ජපානයේ ඇති කරලා තියෙන්නේ ජපානයට විශේෂඥ දැනුම ගේන්න. ඉතින් අපි ඒකෙදි බලන්න ඕන මේ ඉංජිනේරින් වීසා කැටගරිය යටතේ විශේෂඥ දැනුම ගේන්න එක ලංකාවට සෙට් වෙයිද නැද්ද කියන එක. හරි, අපි මුලින් බලමු එහෙනම් මොකද්ද ඉංජිනේරින් වීසා කියන්නේ කියලා බලමු. අපි ලංකාවට සමහර අය හිතන් ඉන්නේ මේක මේ ඉංජිනේරින් වීසා කැටගරිය යටතේ දාපුවාම මේ අපි වර්ක් වීසා ගන්නනේ කියන එක තමයි හිතන් ඉන්නේ. නෑ, එහෙම නෙමෙයි. මේ ඉංජිනේරින් වීසා කියන්නේ ඇත්තටම මම කලිනුත් කියවා වගේ ජපානයේ තමන්ට ශ්‍රමික, ඒ කියන්නේ මොනවා හරි ශ්‍රේෂ්ඨයක එක්ස්පර්ට් කියන තත්ත්වයේ ඉන්න කට්ටියව ජපානයට ගෙන්න ගන්න හදපු වීසා කැටගරිය. මොකද ඕනම ශ්‍රේෂ්ඨයක මේක මේ ශ්‍රේෂ්ඨය කියලා වෙන් කරලා නැහැ. ඕනම ශ්‍රේෂ්ඨයක ඉන්න විශේෂඥයෝ ජපානයට ගෙන්නලා එයාලගෙන් ජපානට වැඩක් ගන්න හදපු කැටගරියක් තමයි මේ ඉංජිනේරින් බිස්නස් ඒ කියන වීසා කැටගරිය. හරි, එතකොට කාටද මේකෙන් මෙහෙට එන්න පුළුවන්? ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ට මේකට මෙහෙට මේ වීසා කැටගරියට මෙහෙට එන්න පුළුවන් ඒ අවශ්‍යතා සපුරනවා නම්. ඉතින් ලංකාවේ ඔයාලත් ඒ අවශ්‍යතා සපුරනවා නම් ඔයාලට ප්‍රශ්නයක් නැතුව ජපානයට එන්න පුළුවන්. එතකොට හරි, අපි බලමු මොනවාද මේ ඉංජිනේරින් වීසා කියන එක යටතේ සරලව කියනවා නම් මෙහෙට එන්න ඕන සුදුසුකම් මොනවද කියලා. ඕක ගොඩාක් දෙනෙක් තියෙන ප්‍රශ්නයක්නේ. එක පළවෙනි එක තමයි එයාට තියෙන්න ඕන අධ්‍යාපන සුදුසුකම්. බොහෝ දුරට මෙහෙට එන්න බලන්නේ ඩිග්‍රියක් හෝ ඊට වඩා උඩ සුදුසුකම්. ඩිග්‍රියක් නැත්නම් MA එකක් PhD එකක් ඔය වගේ ඉහළ සුදුසුකම් තියෙන පුජ්‍යලයක. එහෙමත් නැත්නම් මොකක් හරි ශ්‍රේෂ්ඨයකින් අවුරුදු 10 15 අන්න ඒ වගේ ගොඩක් එක්ස්පීරියන්ස් තියලා අන්න ඒ වගේ කෙනෙක්ට උනත් ඩිග්‍රියක් නැතත් මෙහෙට එන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔකට තව පොඩි විතරයක අපි කියන්නේ මේ පොඩි නීති තියෙනවා. මෙන්න මෙව තියෙන්න ඕන කියලා. ඉතින් බේසික් කියනවා නම් එක්ක ඩිග්‍රියක් හෝ ඊට උඩ සුදුසුකම්, එහෙම නැත්නම් අවුරුදු 10ක් හෝ ඊට වඩා වැඩි සුදුසුකම් යම් කිසි ශේෂ්ත්‍රයක තියෙන්න ඕන. ඕක තමයි බේසික්ලි මේ වීසා එකෙන් ජපානට එන්න හදන ලංකාවේ හෝ වෙන රටක හෝ වේවා කෙනෙක්ට තියෙන්න ඕන බේසික්ම සුදුසුකම් ටික. ඉතින් හරි. එතකොට මම දැන් මේකෙන් අනික් රටවල් ගැන අතහැරලා ලංකාවේ වර්ගන. ඔයා ලංකාවේ කෙනෙක් නම් ඔයා කවුරු හරි ඒජන්ට් කෙනෙක් මගෙන් හරි ඔයා පෞද්ගලිකව හරි ඔයා මේ වීසා කැටගරිය යටතේ ජපානයට එන්න බලාපොරොත්තු ඉන්න දැන් වීසා එක දාලා තියෙන කෙනෙක් හරි එහෙම නැත්නම් වීසා එකක් දාන්න බලාපොරොත්තු වෙන කෙනෙක් හරි එහෙම නැත්නම් ඒජන්ට් කෙනෙක් හොයන තත්ත්වයේ ඉන්න කෙනෙක් හරි ඔය කියන කවුරු හෝ වේවා මේ ඔයාට ඇත්තටම මේ වීඩියෝ එක වැදගත් වෙයි. මොකද මම මේකේ ඔයාලට පොඩි ටිප් එකක් කියලා දෙනවා අවසාන වෙනකොට කොහොමද හරි තැනක් හොයාගෙන කොහොමද හරි විදිහට කොහොමද මේ ජපානට ඇවිල්ලා සර්වයිව් වෙන්නේ කියලා. හරි. එතකොට මේ වීසා එකෙන් මම මුලින්ම කියන්නම් මේ වීසා එකෙන් ඔයාලා ජපානට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාලා බේසික්ම හදා ගන්න ඕන දේ තමයි ජැපනීස් ලැන්ග්වේජ් එක.
ජැපනිස් ලැන්ග්වේජ් එක හදා ගන්න නැතුව ඔයාලා මෙහෙ ඇවිල්ලා අතරමං වෙනවාමයි. මොකද මම මේක මේ ශ්‍රී ලංකාවේ ඔයාලට කියන්න හේතුව මම දන්න ඇත්තටම මෙහෙමයි. අපි අර ඩිග්‍රියක් හොයිට වඩා වැඩි සුසුකම් කියලා කියපු එතනදී ඇත්තටම ඩිග්‍රියක් තියන අය ඉන්නවා, ඇත්තටම ඩිග්‍රියක් නැති අය ඉන්නවා. පහුගිය දවස්වල ඔයාලා සමාජ මාධ්‍යවල දකින්නදී ඒ සම්බන්ධ විවිධ ලිපි යනවා. ඒ සම්බන්ධව කට්ටිය කතා බහ කරනවා. ඉතින් මටත් කියන්න තියෙන්නේ අපි කියන කතාවට කියනවා නම් ඩිග්‍රියක් හදලා එන සහ ඩිග්‍රියක් ඇත්තටම තියෙන අය අතර පොඩි වෙනසක් තියෙනවානේ. පොඩි නෙමෙයි ලොකු වෙනසක් තියෙනවා. ඩිග්‍රියක් ඇත්තටම තියෙන කෙනෙක්ට ඒ සම්බන්ධව යාට ඇත්තටම දැනුම තියෙනවා. එතකොට සමහර විට හිතන්නකෝ යාට ඉංග්‍රීසිුත් පුළුවන්. එහෙම කෙනෙක්ට මෙහෙ ඇවිල්ලා ඇත්තටම අපි කියමු ඉංග්‍රීසියෙන් වැඩ කරන්න පුළුවන් කම්පැනියක් හොයාගන්න හැකියාවක් තියෙනවා. මොකද මම කලිනුත් කිව්වා මේක high skill වලට කට්ටියට ඇප්ලයි කරන්න පුළුවන් දෙයක්. ඉතින් එහෙම නැතුව අර කලින් කිව්වා වගේ ඩිග්‍රියක් අපි කියනවා හොරට හදලා හරි එහෙම නැත්නම් work experience එක මත එන කෙනෙක් නම් ඔයාට අර තත්ත්වයට යන්න ගොඩක් අමාරුයි. ඒ කියන්නේ මම කලින් කිව්වා වගේ මේ දැනුම මත පදනම් වෙච්ච ජොබ් එකකට ගිහිල්ලා යන්න අමාරුයි. ඉතින් එන කට්ටිය ගොඩාක් කරන්නේ අපි කියනවා කර්මාන්ත ශාලා ටයිප් එකේ එහෙම නැත්නම් ඒ එක ටයිප් එකේ ජොබ් වලට යනවා. ඉතින් ඔය කොයි ජොබ් එකෙන් ආවත් ඔයාලා ජපන් ඉගෙන ගන්නවා නම් ඔයා පළවෙනි දේ ඔයා මෙහෙ ඇවිල්ලා ස්ථාවර වෙනවා. මොකද ජපන් භාෂාව දන්නේ නැතුව මෙහෙ මුකුත් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මං ඔයාලගෙන් ඉල්ලන එකම දේ තමයි ඔයා එන්න බලාපොරොත්තු වෙන හරි එන්න ඉන්න හරි කෙනෙක් නම් ජපන් භාෂාව මූලික කරගෙන ජපන් භාෂාව ඉගෙන ගන්න. 100% ඉගෙන ගන්න බෑ කියන එක ඇත්ත. නමුත් N4 level එකටවත් ඉගෙන ගන්න. මොකද මෙහෙට ඇවිල්ලා ඔයා ජපන් භාෂාවෙන් තමයි ඔයාගේ සියලුම වැඩ කටයුතු කරන්න ඕන. ඊළඟ එක තමයි එන්න කලින් මේ ජපානයේ තියෙන නීති රීති ගැන ඔයා දැනුවත් වෙන්න. අන්තර්ජාලය හරහා ඔයාට ඕන තරම් තියෙනවා දැනුවත් වෙන්න ක්‍රම සහ විදි. ඉතින් ඒ ඕන ක්‍රමයකට ඔයා දැනුවත් වෙන්න මොනවද මේ අලුත් ජපානයේ තියෙන නීති රීති, මම එන වීසා කැටගරි එකෙන් මට මොනවද කරන්න පුළුවන්, කරන්න බැරි මොනවද, ඒ වගේ ඒ සියලුම දේවල් ගැන ඔයා පොඩ්ඩක් හොයලා බලන්න. මොකද අපි කියන්නේ ඔයාව ගෙන්නන ඒජන්ට් හරි ඒ කවුරු හරි වේවා ඔයාට හැම දෙයක්ම ඇඟිල්ලෙන් එන කියන්නේ නැහනේ. ඉතින් ඔයා එන්න මහන්සි වෙනවා නම් ඔයා කරන්න ඕන එකම දේ තමයි ඒ සම්බන්ධව ඔයා පොඩ්ඩක් හොයන්න ඕන. තොරතුරු හොයලා බලලා ඒ සම්බන්ධව දැනුවත් වෙන්න ඕන. එතකොට අනික් එක තමයි එන්න කලින් ඔයාට හම්බ වෙන කම්පැනිෙන් හම්බ වෙන ඇග්‍රීමන්ට් එකත් හොඳට කියවලා එන්න. ඒක පුළුවන් නම් කොපියකුත් දාගෙන එන්න. මොකද ඒක ඔයාට අත්‍යවශ්‍ය වෙයි ඔයාගේ වැඩ කටයුතු කරන් යනකොට. ඉතින් ඔය ටික තමයි ඔයාට මෙහෙට එද්දි අවශ්‍ය වෙන මූලිකම දේවල් ටික. ඔය ටික හරියට ඔයා වැඩේ කරගෙන ආවොත් එහෙම ඔයාට මං හිතනවා ප්‍රශ්නයක් නැතුව වැඩේ කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඊළඟට මං ඔයාලට කියන්නේ කොහොමද හරි ආයතනයක් තෝරගන්න කියන එක. ඒකත් ගොඩක් දෙනට තියෙන ප්‍රශ්නයන්නේ. මම දැකලා තියෙනවා, මම අනන්තවත් දැකලා තියෙනවා හැම පේජ් එකකම, ඒ කියන්නේ මේ ජපානයේ සම්බන්ධ තියෙන හැම පේජ් එකකම මේ කයිෂයක හොඳයිද, මේ කම්පැනි හොඳයිද, මේ කම්පැනි හොඳයිද, අන්න ඒ වගේ ගොඩාක් දේවල් අහලා තියෙනවා. අවු මේක හොඳයි, සමහරකට ඒක හොඳයි, සමහරකට ඒක හොඳ නැහැ, අන්න ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් ඔයාලා තොරතුරු රැස් කරලා ඔයාලා වැඩේට බහිනවා නම් අනිවාර්යෙන් ඔයාලගේ තොරතුරු ටිකක් රැස් කරගෙන ඉවර වෙලා ඔයාලා වැඩේට බහින්න. මොකද එහෙම නැතුව ඔයාලා අර උඩින් ගිහිල්ලා වගේ පයින්නොත් එහෙම ඔයාලව රැවටෙන්න තියෙන අවස්ථාව වැඩි. ඉතින් ඔයාලා ආයතන තෝරගත්තී මෙන්න මේ ටික බලන්න කියලා මට කියන්න පුළුවන්. ඔයා මේ කම්පැනි එකට එන්න ඉන්න කෙනෙක් නම් බලන්න ඔයාට ඉන්ටර්විව් එකක් තියනවාද කියලා. ඒ කියන්නේ ඔයා මෙහෙ ජපන් ආයතනයෙන් ඔයාව ඉන්ටර්ව් කරනවද නැද්ද කියලා බලන්න. මොකද ඔයා අනිවාර්යෙන් එන්නේ ඒ ආයතනයට නම් අනිවාර්යෙන් ඔයාව ඉන්ටර්ව් කරනවාමයි. මොකද ඉන්ටර්ව් කරලා තමයි ඔයාව ගන්න. බොහෝ දුරට ඒ ඉන්ටර්ව් එක තියෙන්නේ ජපන් භාෂාවෙන්. මම අර කලින් කිව්ව විදිහට ඩිග්‍රිය මත ඒ ප්‍රොෆෙෂනල් එකට එන කෙනෙක් නම් සමහර විට ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්න පුළුවන්. මට බොහෝ ඒවා තියෙන්නේ ජපන් භාෂාවෙන්. ඉතින් ඔයාට පුළුවන් ජපන් භාෂාව ඉගෙනගෙන ඒකට පේස් කරන්න. ජපන් කඩවලින් නම් කරන්න බෑ. මාසෙන් දෙකෙන් ජපන් භාෂාව ඉගෙනගෙන මේ වැඩේ ගොඩ දාන්න පුළුවන්. ඔයාට මේ ජපන් ඕනේ අන්න එහෙම කියනවා නම් අන්න ඒ වගේ තැන් වලින් ඔයාලා හරි පරිස්සම් වෙන්න ඕනමයි. මොකද ඔයාගේ තියෙන තුට්ටුවටත් කෙලලා
මිනිහත් මාරු වෙනවා. ඉතින් එහෙම තැනකට යන්න එපා. ඔයාලා රෙස්පොන්සිබිලිටි එක ගන්න තැනකට යන්න. ඒකේ පළවෙනි දේ තමයි ඉන්ටර්විව් එක. දෙවෙනි දේ තමයි ඔයා ඉන්ටර්විව් එක පාස් වෙනකම් ඔයාගෙන් වීසා දාන්න සල්ලි ගන්න තැන්. අන්න ඒ වගේ තැන් අතහැරලා දාන්න. ඒ කියන්නේ ඉන්ටර්විව් එක පාස් වෙන්න කලින් ඔයාගෙන් සල්ලි ගන්නවා නම් යම්කිසි ආයතනයක් ලක්ෂ 5යි. මම කියන්නේ ලක්ෂ 5යි. හොඳේ. සමහර වෙලාවට කියන්නේ ඔයාව විශ්වාස කියන්නේ රෙජිස්ට්‍රේෂන් fee එකක් තියෙන ආයතන ගැන නෙමෙයි මම කියන්නේ සාමාන්‍යයෙන් අපි කියමුකෝ 10000ක 20000ක රෙජිස්ටර් fee එකක් තියලා ඒ කියන්නේ ඔයා පොල්ල තියයි කියන එක. හොඳට. ඒ කියන්නේ ඔයා පොල්ල තියයි කියලා එහෙම P එකක් අරගෙන ඉවර වෙලා ඉන්ටර්විව් එක පාස් වුණාට පස්සේ ඒ රෙජිස්ටර් P එකත් ඔයාගේ වැය වෙන සම්පූර්ණ මුදලටම ඇඩ් කරලා වැඩේ කරන ආයතනයක් තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ එහෙම නෙමෙයි. ඔයාගේ මුලින්ම ලක්ෂ 5ක් 6ක් විතර ඔයා ඉන්ටර්විව් එක පේස් කරන්නත් කලින් එතකොට ඔය මුකුත්ම කරන්න කලින් ඔයාගේ වීසා එක දාන්න ඕන කියලා සල්ලි ගන්නවා නම් අන්න ඒ ආයතන ගැනත් ඔයා පොඩ්ඩක් හොයලා බලන්න. මොකද එහෙම වීසා එකක් දාන්න කලින් එහෙම සල්ලි ගන්න හේතුවක් නැහැ. මම කියන්නේ මේ කියන්නේ මොකක් හරි අපි කියනවා නම් මේ ඇත්තටම ක්වොලිෆිකේෂන් එකක් තියෙන කෙනෙක් සම්බන්ධ. හොඳේ. සමහර අය ඩොකියුමන්ට් charges කියලා ගන්න ඇත්තටම ඔය ක්වොලිෆිකේෂන් නැති අය ගේ ක්වොලිෆිකේෂන් හදන්න. ඉතින් එහෙම වුණාම නම් මුලින්ම යම් කිසි ගාණක් යයි මට ඒක මෙච්චරයි කියලා කියන්න බෑ. මොකද ඒක ආයතනෙන් ආයතනයට හදන්න යන ඩොකියුමන්ට් වල ප්‍රමාණය අනුව සහ ගන්න එක අනුව වෙනස් වෙන්න පුළුවන්. මට ඒකට මුකුත් කියන්න බෑ. නමුත් වීසා එක දාන්න කියලා ඔයාගේ ඇත්තටම ඔයාගේ ක්වොලිෆිකේෂන් තියෙනවා. හිතන්න ඔයා ඇත්තටම ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක්. ඔයා ඇත්තටම ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක්. ඔයාට එක්ස්පීරියන්ස් එක තියෙනවා. අන්න ඒ වගේ කෙනෙක් වීසා එක දානකොට මුලින්ම මට දෙන්නකො මෙන්න කියලා ලක්ෂ 6 7 සමහර අය 10 ඔන්න ඔය වගේ ගණන් ගන්නවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒක ඇත්තටම ස්කෑම් එකක් තමයි. ඔයාගේ සල්ලි තුට්ටුවටත් දීලා මාරු වෙන්න තමයි ඔය හදන්නේ. ඊට පස්සේ ඔයා ඉන්ටර්විව් එක පේස් කරලා ඔයා ඉන්ටර්විව් එකට ඕකේ වුණොත් එහෙම අනිවාර්යෙන් ඔයාට කම්පැනියෙන් දෙනවා ඇග්‍රීමන්ට් එකක්. ඔය ඇග්‍රීමන්ට් එකේ ඔයා අනිවාර්යෙන් බලන්න ඕන කම්පැනි සීල් එක තියෙනවද කියලා බලන්න, කම්පැනි කන්ටැක්ට් නම්බර් එක තියෙනවද කියලා බලන්න, සහ කම්පැනියේ කවුද ඔයා, ඒ කියන්නේ අපි කියන මේ තන්තෝ ජපන් භාෂාවෙන් කියනවා තන්තෝ කියන්නේ තන්තෝෂ කවුද කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයා ඒ කියන්නේ ඔයාගේ ජොබ් එක සම්බන්ධව බාරකාරය අන්න එයාගේ නම තියෙනවද කියලා බලන්න. සහ ඊට පස්සේ ඔයාට හම්බ වෙන ඔය ඇග්‍රීමන්ට් එකේ තියෙනවා ඔය කයිෂක. ඔය කයිෂක බලන්න ඔයා ඉන්ටර්නෙට් එක සර්ච් කරලා ඇත්තටම ඔහොම කයිෂකක් තියනවද කියලා. ඇත්තටම තියෙනවා නම් ඕකේ. ඇත්තටම නැත්තම් ඉතින් නෑ. බොහෝ ඒවා Google search කරපුවාම එනවා. ඉතින් එන්නේ නැති කයිෂක් තියෙන්න පුළුවන්. මම නෑ කියලා කියන්නේ නෑ. නමුත් එන්නේ නැති ගොඩාක් දේවල් තියෙන්නේ මෙහෙ. ඔයාලට වීසා එක ගස්සලා ගෙනල්ලා ගෙම්බ ජොබ් දෙන ගොඩාක් කම්පැනි තමයි තියෙන්නේ. ඉතින් ඒ හිව්වා ගැන සම්පූර්ණ සැලකිලිමත් වෙන්න. ඔය ටික ඔයාලට ෂේප් කරගන්න පුළුවන් නම් බොහෝ දුරට හොරුන්ගෙන් වැළකෙන්න පුළුවන්. එහෙම වුණත් බැරි අවස්ථා තියෙනවා. මොකද මම දැක්කා මේ පහුගිය දවස්වල සෝෂල් මීඩියා ෂෙයා වෙනවා. මේ certificate of eligibility කියන එක හොරට හදලා දෙනවලු. ඊට අමතරව ඉලෙක්ට්‍රික් වීසා ඇප්ලයි කරපු එකත් හොරට හදලා දෙනවලු. ඉතින් ওই වගේ ප්‍රශ්න තියෙනවා. මට ඒකට කියන්න තියෙන එකම දේ තමයි ඔයාට ඒ අදාළ ඩීටේල්ස් ලැබුණාම, ඒ කියන්නේ යම් කිසි ආයතනයක හෝ ඒජන්ට් කෙනෙක් වීසා ඇප්ලයි කරපුවාම ඔයාට හම්බ වෙනවා ඉමිග්‍රේෂන් එකෙන් කොලයක් හරි නම්බර්ස් එකක් හරි හම්බ වෙනවා. ඉතින් ඔයාලා මාස දෙකක් තුනක් ගියාට පස්සේ එකපාරක් කෝල් එකක් දෙන්න ඉමිග්‍රේෂන් එකට. ඒක පොඩ්ඩක් අමාරුයි. අමාරුයි කියන්නේ ඔයාට ගත්ත ෂණිකව යාලා ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. ඔයාට දවසක් හෝ දෙකක් හෝ තුනක් හෝ කට්ටක් ගන්න වෙයි. බට් ප්‍රශ්නයක් නැහැ. හතරවෙනි දවසේ ආන්සර් කරොත් ආන්සර් කරපුවාම ඔයාගේ තියෙන නම්බර් එක කියලා විස්තරය කියපුවාම ඉංග්‍රීසියෙන් හරි ජපන් වලින් හරි වැඩේ කරගන්න පුළුවන්. එයාලා විස්තරය කියනවා ඔයාගේ ප්‍රොසෙස් එක දැන් තියෙන්නේ මේ තත්ත්වය කියලා. එතනින් එහාට නම් ලොකු විස්තරයක් කියන්නේ නැහැ. නමුත් එයාලා කියනවා ඔයාලා මේ ප්‍රොසෙස් එකේ තමයි තියෙන වීසා කියලා. ඉතින් එතකොට ඔයාට කන්ෆර්ම් ඔයාගේ ඩොකියුමන්ට් ටික ඉමිග්‍රේෂන් එකට බාර දීලා තියෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා ගොඩක් කල් බලාගෙන ඉන්න එපා. මම නම් කියන්නේ එහෙමයි. මගෙන් දාන අයට මම කියන්නේ මම ඔක්කොම ඩීටේල්ස් දෙනවා. ඉතින් මම එයාලට කියන්නේ ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. කයිෂකත් ඇත්ත බොරුවක් නෙමෙයි. ඔයාලා ඉන්ටර්ෆේස් කරලා ඔක්කොම කරපු ඔක්කොම ඒ කයිෂකටම තමයි ඔයාලා ජොබ් එකට එන්නේ. ඔයාලගේ අතේ තියෙන ඇග්‍රීමන්ට් එක, ඒ ඇග්‍රීමන්ට් එකම තමයි අපි ඉමිග්‍රේෂන් එකට දීලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. මම නම් කියන්නේ මං හරහා යන්න ඕනේ නැහැ. මම සාමාන්‍යයෙන් කියනවා මං හරහා අදහන ඕන කෙනෙක්ට මම කියන්නේ ඩිරෙක්ට් කතා කරන්න ඉමිග්‍රේෂන් එකට කතා කරලා ඔයාගේ වීසා එකේ විස්තර දැනගන්න. ඔයාලා මං හරහා මේ මං කියන දේෙන් පිළිගන්න අවශ්‍යතාවයක් නැහැ කියන එක තමයි මම කියන්නේ. හේතුව මට
හොරයක් බොරුවක් කරන්න අවශ්‍යතාවයක් නැති හින්දා තමයි මම එහෙම කියන්නේ. ඉතින් අනික් අය කොහොමද කියන්නේ මම දන්නේ නැහැ. සමා වෙන්න මේ වීඩියෝ එකේ මම මෙහෙම කියන්න හිතුවේ නෑ ඇත්තටම. ඉතින් ඔය වගේ දේවල් කරොත් එහෙම ඔයාලට හොරුන්ට රැවටෙන්න තියෙන අවස්ථා බොහෝ දුරට 160 70කින් විතර අඩු කරගත්ත හැකි. අනිත් ටික අඩු කරගන්න නම් ඉතින් පුතේ ඔයාලත් පොඩ්ඩක් කපටි වෙන්න වෙනවා. පළවෙනි දේ තමයි ඔයාලා ජපන් භාෂාව ඉගෙන ගන්න නැතුව ඉන්ටර්වයුව පේස් කරන්න නැතුව අනේ මට ඉන්ටර්වයුව පේස් කරන්න බෑ මාව පොඩ්ඩක් දාලා දෙන්න බෑද වගේ කියලා අහනවනම් ඒව අතෑරලා දාන එක තමයි හොඳම දේ. මොකද එහෙම කරපුවාම ඔයාට පුළුවන් තරම් ඔයාව රවට්ටලා වැඩේ කරනවා. ඒක තමයි ඇත්තම දේ. ඉන්ටර්වයුව දාන්න නැතුව යනවා කියන්නේ ඔයාගේ කම්මැලිකමනේ. ඔයත් පොඩ්ඩක් මහන්සි වෙනවා නම් ඔයාට ওই රිස්ක් එක ඇත්තටම අඩු කරගන්න පුළුවන් නේ. එහෙම නැත්නම් අවුරුද්දක් එකමාරක් විතර ගියාට පස්සේ අප්පෝ අන්න අර ආයතනයේ මගෙන් ලක්ෂ 10ක් ගත්තා මම 15ක් ගත්තා. අන්න ඒ වගේ චෝදනා කරන්න හරි ඒ වගේ විපතටපත් වෙන්න හරි අවශ්‍ය නැහැ. ඉතින් මම කියන්නේ ඔයාලා බය නැතුව ඉගෙනගෙන ජපන් වැඩේ කරගන්න. හරි අවසාන වශයෙන් මම මේ වීඩියෝ එකේ කියන්නම් මෙහෙම. ඉංජිනේරින් වීසා කියන එක ජපානේ නවත්තලා නැහැ. ඒක ඕන කෙනෙක්ට දෙනවා. එන්න පුළුවන්. සුසුගම් දෙන ඕන කෙනෙක්ට එන්න පුළුවන්. සුසුගම් නැති මට සුසුගම් තියෙන හෝ නැති කෙනෙක් මම ඇත්තටම වෙන් කරන්නේ නැහැ. මොකද ඕන කෙනෙක් ජපානට එන්නේ තමන්ගේ ගේම ගහන්න. ඉතින් ඒක ඩිග්‍රියක් තියෙන එක හරි එහෙම නැත්නම් මොකක් හරි ෆීල්ඩ් එකේ එක්ස්පර්ට් එක තියෙන කෙනෙක් හරි ඉන්නවා නම් එයාට ඒ නොලෙජ් එක එයාට තියෙනවනේ. බොරුවට ඩොකියුමන්ට් හදලා හරි කොහොම හරි එන කෙනෙක් ඉන්නවනේ එයාට ඒ නොලෙජ් එක නැහැ. යම්කිසි තැනකදී යාට ඒක හිර වෙනවා. මං කියන්නේ වීසා දානකොට නෙමෙයි. යම්කිසි තැනක හිර වුණාම ඒක එයාටම තේරෙනවා. එතකොට එයා ආපහු ඒක මුලින් ඉඳන් ඉගෙන ගන්න හරි try කරනවා. ඉතින් ඒක මම මුකුත් කියන්නේ මොකද හැමෝම ජපානට එන්නේ තමන්ගේ ගේම ගහගන්න. වැරදි හෝ හරි හෝ වේවා ගේමක් ගහන්න එන කෙට අපි මුකුත් කියන්න හොඳ නැහැනේ. එන්නේ හරි පාරෙන්ද වැරදි පාරෙන්ද කියන එක අදාළ නැහැ. මෙහෙට ඇවිල්ලා හරියට ඉන්නවනම් කරගන්න ඕන එච්චරයි. මොකද ජපානට එන ස්ටුඩන්ට් පවා ඉඳන් එන ඔක්කොම එන්නේ යම්කිසි ක්‍රමයකටනේ. ඒ ක්‍රමෙන් මෙහෙට ඇවිල්ලා තමන්ගේ ගේම ගහගන්න එක තමයි මේකේ රැඳෙන්නේ. ඕක තමයි මගේ අවසාන වචනේ. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන්නේ හොරුන්ට අහු වෙන්න එපා. ඉංජිනේරින් වීසා කියලා හොරුන්ට අහු වෙලා තව දුරටත් ඔයාගේ සල්ලි වලට කෙලව ගන්න එපා. කෙලව ගන්න නැතුව හරි පාරෙන් එන්න ජපානට ආවොත් ඔයාලට ගේමක් ගහන්න පුළුවන්. කවුරුත් කියන කතා අහන්න එපා. ඔයා දක්ෂයෙක් නම් ඔයාට මෙහි ඔය සල්ලි හොයන්න පුළුවන්. සහ මම කලිනුත් කියලා තියෙන වීඩියෝස් වල කෙටි කාලීනව මේකේ දෙයක් කරගන්න බෑ. දිගු කාලීනව ගමනක් යන්න බලාගෙන එන්න මෙහෙට. ඉංජිනේරින් වීසා කියන්නේ හොඳ වීසා කැටගරි එකක්. කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩ කරන්න විතරයි තියෙන්නේ. ඔයාලට සල්ලි හොයන්න පුළුවන්. හොඳ තැනක් බලලා එන්න. ඒක තමයි මගේ අවසාන ඉල්ලීම. හොරුන්ට අහු වෙන එක අඩුම තරමේ නවත්තන්න ඔයාලගේ මොලේ කල්පනා කරලා